ඉතින් අපි සුපර්මෑන්ට ගහමු. ඉතින් සුපර්මෑන් එක වලියක් තමයි යන්න මෙතන guys. සුපර්මෑන් ඔකෙද්ද guys. ඉතින් හල්ක් එක්ක බලද්දී සුපර්මෑන් එනවා guys. අපිට ගහන්න. අපි කොහෙටද යන්නේ? අපි කොහොමද සුපර්මෑන් හොයාගමු guys. ආමෙන් guys. ලේසර් විදින්නක් වෙනවා මෙයා. සුපර්මෑන් කවුද guys අපිට ගහන්න? ඉතින් guys මගේ channel එක subscribe කරන්න කියලා මම කියනවා. ඉතින් මේ guys ඉතින් මගේ 12 වෙනි වීඩියෝ එක guys. ඉතින් මම මේ ළඟ තමයි channel එක පටන් ගත්තේ කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මට subscribe කරලා දීගෙන යන්න guys. සුපර්මෑන් හදන්නේ අපි වෙල්ල හදන්නේ. සුපර්මෑන් කකුල කඩමු guys. සුපර්මෑන් ලේසියෙන් හැබැයි පාවෙන්නේ නැහැ guys. සුපර්මෑන්ට ගහලම තමයි වටන්න වෙන්නේ guys. අපි සිතිරි බලය දාලා බලමු. ඉතින් මේක තමයි හල්ක්ගේ සිතිරි බලයට කියලා කියන්නේ. සුපර්මෑන් හතර වටේම ලේසරුත් තියෙනවා ඉතින් guys. හරි ඉතින් අපි සුපර්මෑන්ට ගහුවා guys. හල්ක් තමයි ඉන්නේ. සුපර්මෑන් හල්ක් ගහගත්තේ මේකෙන් හල්ක් තමයි ඉන්නේ. ඉතින් guys ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න සුපර්මෑන් උයි හල්ක් උයි හැප්පුණාම කවුරු දිනයිද කියලා. ඉතින් මම නම් හිතන්නේ වැඩි හරියක් වුණත් හල්ක් දිනයි කියලා guys. මොකද හල්ක්ගේ